අද අපි කතා කරන්න යන්නේ ක්‍රිකට් ලෝකයට වෙනසක් ගෙනාපු පිතිකරුවන්ගේ පහරවල් 7ක් ගැන. එහෙනම් වැඩි කතා නැතුව අපි බලමු ඒ අපූරු පහරවල් ගැන. එක ඩීල් ස්කෝප්. ලංකාවේ අපේ තිලකරත්න දිල්ෂාන් විසින් සොයාගත්ත මේ අපූරු පහරින් තමයි අපි අපේ ලයිස්තුව ආරම්භ කරන්නේ. ලංකාවේ විතරක් නෙමෙයි ලෝකයේ කිසිම ක්‍රිකට් ලෝලියෙක්ට මේ ඩීල් ස්කූප් එක ගහන විදිහ ගැන අමුතුවෙන් විස්තර කරන්න ඕනේ නැහැ කියලා අපි හිතනවා. කෙලින්ම Taman දිහාවට එන පන්දුවට දනිස්සක් නවලා පිත්ත Tamanගේ ඉදිරියට හිටින විදිහට තියලා පන්දුවේ වේගය භාවිතා කරලා කඩළු රකින්නාගේ හේසට ඉහළින් යන විදිහට තමයි මේ පහර ගහන්නේ. 2009 අවුරුද්දේ IPL තරගාවලියේදී තමයි ඩේල්ෂාන්ගේ මේ පහර කරලියට එන්නේ. 2009 2020 ලෝක කුසලානේ වඩාත් කතා බහට ලක්වෙච්ච පහර බවට මේ ඩීල් ස්කූප් එක පත් වුණා. අංක 2 මාරිලිය ස්කූප්. හිටපු සිම්බාබ්වේ ජාතික පසු පෙළ පිතිකරුවෙක් වුණු ඩග්ලස් මරිලියල් තමයි මේ අපූරු පහර හොයාගත්තේ. පැඩල් ස්කූප් නමිනුත් මෙය හඳුන්වනවා. මේ පහර තරමක් ඩීල් ස්කූප් එකට සමානයි. හැබැයි වෙනස තියෙන්නේ මර්ලිය ස්කූප් එකේදී පන්දුව යන්නේ කඩළු රකින්නාගේ හේසට ඉහළින් නෙමේ. ඔහුගේ පැත්තකින් තමයි පන්දුව 4 සීමාව කරහා ඇදිලා යන්නේ. 2001 වසරේ පවත්වපු කාල්ටන් එක්දින තරගාවලියේදී ඕස්ට්‍රේලියාවේ ක්ලේන් මැග්‍රාත්ට එරෙහිව මර්ලිය මේ පහර සාර්ථකව එල්ල කරනවා. එම තරගයේ අන්තිම ඕවරයට ලකුණු 15ක් ගන්න තියෙන මොහොතක ඔහු මැග්‍රාත්ට මේ පහර ගහලා 4 පහරවල් දෙකක්ම රැස් කරන්න සමත් වෙනවා. නමුත් අවාසනාවකට ලකුණු 302ක් හඹා යන සිම්බාබ්වේ කණ්ඩායම එක් ලකුණකින් ඉන් පරාජය ලබනවා. අංක 3 රිවර්ස් ස්වීප්. 60-70 ගණන්වල පාකිස්තානයට ක්‍රීඩා කරපු මොස්ටාක් මොහොමඩ් තමයි රිවර්ස් ස්විංග් පහරේ පියා විදියට සැලකින්නේ. හැබැයි තවත් සමහරු කියනවා ඔහුගේ වැඩිමහල් සහෝදරයා වෙන හනීෆ් මොහොමඩ් තමයි මේ පහර හොයාගත්තේ කියලා. කොහොම වුණත් ලකුණු රැස් කරන්න අසීරු විදිහට පන්දු රකින්නන් යොදවලා තියෙන වෙලාවක PTA හිස්තැන් ආක්‍රමණය කරන්න මේ පහර ඒතාම හොඳ තේරීමක් වෙනවා. දැන් අවුරුදු 50කට වැඩි ඉතිහාසයක් තිබුණත් නවීන 2020 වගේ අධිවේගී තරග රටාවකට පවා ගැලපෙන විදිහේ වෙනස් පහරක් බවට මේ රිවර්ස් ස්වීප් එක පත් වෙලා තියෙනවා. අංක 4 ස්විච් හිට්. ස්විච් හිට් කියන්නේ පන්දු යවන්නා පන්දුව යොමු කර එන අතරතුර Tamanගේ පන්දුවට පහර දීමේ පැත්ත මාරු කළා අනිත් පැත්තට හැරිලා ගහන ප්‍රවේගකාරී පහරක්. වමත් පිතිකරුවෙක් දකුණත් පිතිකරුවෙකු බවටත් දකුණත් පිතිකරුවෙකු වමත් පිතිකරුවෙකු බවටත් පත් කරන මේ පහර විශේෂයෙන්ම දඟ පන්දු යවන්නන් මෙල්ල කරන්න තමයි යොදාගන්නේ. මේ පහරේ නිර්මාතෘවරයා විදිහට ගෞරවය ලැබෙන්නේ හිටපු එංගලන්ත ක්‍රීඩක කෙවින් පීටර්සන්ටයි. 2006 මැයි මාසයේ ශ්‍රී ලංකාවට එරෙහිව පවත්වපු ටෙස්ට් තරගයකදී මුත්තයියා මුරලිදරන්ට එරෙහිව තමයි පීටර්සන් මුලින්ම මේ ප්‍රහාරාත්මක අවිය භාවිතා කරන්නේ. කෙවින් පීටර්සන්ට මේ පහරේ ගෞරවය ලබා දුන්නත් සමහරුන්ගේ මතය වෙන්නේ මේ පහර මුලින්ම ගැහුවේ දකුණු අප්‍රිකානු ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස් බවයි. ජොන්ටි 2002 අවුරුද්දේ ඕස්ට්‍රේලියාව එක්ක පැවත්වපු එක්දින තරගයක මේ පහර ගහලා තියෙන බවට සමහරු කියනවා. අංක 5 අපර්කට්. 1800 ගණන් තරම් ඈත ඉතිහාසයක ඉඳන් ක්‍රිකට් වල භාවිතා කරපු පහරක් වුණත් මේ පහර වැඩියෙන්ම භාවිතා කරපු ක්‍රීඩකයෙක් වෙච්ච ඉන්දියාවේ සචින් තෙන්දුල්කර්ට තමයි මේ පහරේ පීතෘත්වය හිමි වෙලා තියෙන්නේ. බවුන්සර් ආකාරයේ ඉහළ නගින පන්දුවකට ඉහළට එල්ල කරන කට් පහරක ආකාරයෙන් පහරක් එල්ල කිරීම මගින් ඉහළින් තර්ඩ් මෑන් කලාපය දෙසට පන්දුව යොමු කිරීම තමයි මේ පහරින් සිද්ධ වෙන්නේ. සචින් වගේම මේ පහරින් සාර්ථකව පලනෙලාගත්ත තවත් ක්‍රීඩකයෙක් තමයි ඉන්දියානු කණ්ඩායමේම විලේන්ද්‍ර ශෙවා. අංක 6 හෙලිකොප්ටර් ෂොට්. මහේන්ද්‍ර සිං ධෝනිගේ නමට ලියාපදිංචි වෙලා තියෙන මේ පහර ඔහුට කියලා දීලා තියෙන්නේ ඔහුගේ කුඩා කාලයේ පටන් මිත්‍රයෙක් වන සන්තෝෂ් ලාල් කියන ක්‍රීඩකයෙකු බවටයි පැවසෙන්නේ. පිතිකරුවාගේ පාද ආසන්නයෙන්ම පතිත වන යෝකර් වගේ පන්දු වලට ලකුණු රැස් කරන්න සාර්ථකම පහරක් තමයි මේක. නමුත් මේ පහර නියම කල්වේලා ඇතුව ගහන්න ඕන පහරක්. එහෙම නැති වුණොත් පාද සහ ඇඟිලි වලට ආබාධ වුණත් සිද්ධ වෙන්න පුළුවන්. පහර එල්ල කිරීම අවසන් වෙන්නේ හෙලිකොප්ටරයක තටුවක් වගේ පිත්ත වටයක් කැරකීම නිසා තමයි මේක හෙලිකොප්ටර් ෂොට් විදිහට හඳුන්වන්නේ. මේ පහර ධෝනිගේ නමට ඇතුළත් වුණත් මේ පහර ධෝනිගේ නමට ඇඳුණත් මේක මුලින්ම ගහලා තියෙන්නේ තවත් ඉන්දියානු ක්‍රීඩකයෙක් වුණ මොහොමඩ් අසරුදීන් කියලායි වාර්තා වෙන්නේ. අපේ චාමර සිල්වත් මේ පහර ගහනවා ඔබ දැකලා ඇති. අංක 7 පෙරිස්කෝප්.
බංග්ලාදේශ ආරම්භක පිතිකරුවෙකු වූ සෞම්‍ය සාකාර්ට තමයි මේ නිර්මාණශීලී පහර සොයා ගැනීමේ අයිතිය හිමි වෙන්නේ. 2015 වසරේ දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව පැවති එක්දින තරගයකදී තමයි මේ පහර අපිට දක්නට ලැබෙන්නේ. බවුන්සර් වගේ ඉහළ නගින පන්දුවලට එල්ල කරන මේ පහරේදී සකාර් කරන්නේ පාද චලනයක් කරන්නේ නැතුව දුන්නක් වගේ පසුපසට නැගිලා ඉහළ නගින පන්දුවට පිත්තෙන් පොඩ්ඩි තල්ලුවක් දෙන එක විතරයි. පන්දුවේ වේගය නිසා කඩළු රකින්නා සහ ස්ලිප් ක්‍රීඩකයන්ට ඉහළින් පන්දුව හතරේ සීමාව දිහාවට වේගයෙන් යොමු කරන්න මේ පහර සමත් වෙනවා. හොඳින් කල්යල් බලා ගහන්න ඕන මේ පාර වැරදුනොත් එය කඩුල්ලක් දැවීමක් දක්වා ලෙහෙසියෙන් පරිවර්තනය වෙන්න තියෙන ඉඩ කඩ වැඩි. සමහරු මේ පහර මීට සමාන අපකට් පහර විදිහටම දැක්කත් අපකට් එකේදී වගේ පන්දුවේ දිශාව වෙනස් කිරීමක් මේ පහරේදී සිද්ධ වෙන්නේ නැහැ.